hello welcome to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං කතා කරන්න යන්නේ ඔයාලට හිතා ගන්නවත් බැරි තරමට ඔයාලගේ ගෙවත්තේ පස සරුසාර කරගන්න පුළුවන් ප්‍රෝබයොටික් තියරයක් ගැන. මේක හදන්න අපිට ඕනි ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි. එකක් තමයි ඔයාලා හාල් හොදලා විසි කරන වතුර. අනිත් අමුද්‍රව්‍ය තමයි සීනි. මේකට දුඹුරු සීනි යොදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හාල් සේදූ වතුර අපි පසට එකතු කිරීමෙන් පස සාරවත් වෙනවා වගේම පොටෑසියම්, මැග්නීසියම්, විටමින් B සහ E වගේ පෝෂක ගුණයක් තියෙන නිසා ශාකවල වර්ධනය සහ මල් පිපීමේ ගැටලු වලටත් විසඳුමක් ගේනවා. ඒ වගේම පසේ පලිබෝධ පාලනයත් අඩාල වෙනවා. අපි හාල් සෝදද්දී අපිට මුලින්ම ලැබෙන වතුර ටික මේ වගේ භාජනයකට දාගන්න. මෙතනදී මම නම් අරන් තියෙන්නේ වතුර ලීටරයක ප්‍රමාණයක්. ඔයාලා කැමති විදිහට මේක අඩු වැඩි කරගෙන හදාගන්න පුළුවන්. දැන් මේ වතුර ලීටරේ ප්‍රමාණයට දුඹුරු සීනි මේස හැන්දක් හෝ දෙකක් එකතු කරගන්න. මට අද දුඹුරු සීනි නම් හොයාගන්න බැරි වුණා. මම ඒ වෙනුවට පාවිච්චි කරන්නේ සුදු සීනි. මෙතනදී අපි සීනි භාවිතා කරන්නේ හිතකර සූත්‍රජීවී වර්ධනය වේගවත් කරගන්න. මේ මිශ්‍රණය සාමාන්‍යයෙන් අඳුරු ස්ථානයක දින 2ක් හෝ 3ක් තියන්න. අපි මේ දියරය පසට එකතු කරගන්න කලින් තනුක කිරීමක් සිද්ධ කරන්න ඕනි. ඒ සඳහා මෙම දියරෙන් කොටස් 1කට ජලයේ කොටස් 10 සිට 20 තෙක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා අලුතෙන් පැලයක් හිටවන්න සකස් කරන පස් මාධ්‍යයටත් මේ දියර එකෙන් කොටසක් යොදා ගන්න පුළුවන්. මේ දියර එක ඔයාලගේ වගාවට සති 2න් 2ට වගේ ඔයාලට යොදන්න පුළුවන් නම් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. විශේෂයෙන්ම මේකින් වෙන්නේ පස ශක්තිමත් කිරීම නිසා බය නැතුව ඕනෑම පැලයකට යොදා ගන්නත් පුළුවන්. මේ ෆ්‍රී ප්‍රෝබයොටික් දියර එක ඔයාගේ වගාවටත් යොදාගෙන ප්‍රතිඵල අපිටත් කියන්න. ඒ වගේම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා.